මේ මිනිස්සයා අදත් බීලාද කොහෙද ඔය කරන්නද කියලා අපේ මට තේරෙන්නේ නැහැ. දැන් ගිහිල්ලා තියෙන ඇඳුම බලාපල්ලකෝ. කොහෙද දැන් බඩු අරන් ආවේ නැද්ද? ඔයා බඩු ගෙනලා තියෙන්නේ මේ. බස්. මට විල්ලක් යදිවා. මොකක්ද අනේ ඔයා ඔය ඇඳගෙන ගිහිල්ලා තියෙන්නේ? ඕක මගේ හැට්ටයක් නේ ඔය. ඔගේ හැට්ටේ තෝ ගෙදරින් ගෙන ආ. තෝ කාලෝ මට විල්ලක් යදිවා. මගේ අකවුන්ට් එකේ විල්ල ගන්න බෑ. ඔක්කොම කුඹරට කන්නේ විල්ලක් යදිවා ඈ. නේ ගිහිල්ලා. ඔහොම ඉන්න. Okay. මගේ අකවුන්ට් එක මම ඕනේ. ඔත්තවේ කියලා සෙල්ලම් කරනවා. ආත් කන්නේ මොන්නේ මගේ දල්ලේට ඔබේ අම්මලා තාත්තලා දීපොල්නේ මේනේ. ඒ දැන් අම්මලා තාත්තලා මතක් කරගන්නේ. ඔයා කන බොන එක ඔයා කරන්න. ඔතන විතර ඉන්න පුළුවන් නම් හිතපන්. හරිද? ඉන්න පුළුවන් නම් තමයි ඉතින් මගේ කරුමේ මේක. මේ කරුමේ. ඔක ඇවිල්ලා මගේ කරුමේ. කරුමේ. මේ කරුමේ මගේ වගේ නල්ල මලේ කෑල්ලක් මේ තොත් පෑන. බල්ලා මරාගෙන කන්න හදන්න එපා. ඒ බල්ලා තොත් මේකේ තියෙන ගෑණි වගේ. බල්ලොයි කොල්ලොයි ඔක්කොම එක ගානට දාලා තමයි දැන් කතා කරන්නේ. අඩිය ගහගත්තාන් පස්සේ ගුඩුවෙක් වගේනේ බොන්නේ ඔය රායක. මට ගෑන් මොනවද කන්නද? මොනවද මං ඔයාලට කන්න ගේන්න ඕනේ? මට උයන්න කිසි දෙයක් නැහැ. මම මේ බලාගෙන ඉන්නේ ඔයා මොනවා හරි උයන්න ගේනකම්. මං ගේනවා ගෑයි මං බේතුවා මම බැංකුවේ වැඩ කරනවා කියලා. බැංකුවේ වැඩ කරන්න ඕනේ නැහැනේ. දැන් වැඩ කරලා ආපු සල්ලි තියනවනේ නේද? ඔව් එකට එක මාත්තක් ගහන්න දෙන්න එපා යකෝ. මෙතන කට ගහන්න දෙන්නේ. ගෙලෙන් කන්න මොනවා හරි. කන්න දෙයක් නෑ. ඔහොම නටන්න ගියොත් එහෙම මම යනවා යන්න දමලා ගහලා. මට ගියා මට පාන්ද? ඔය යමට පාන්ද? මම යනවා යන්න දමලා ගහලා. මට ඇති වෙලා තියෙන මේ ජීවිතේ. මේ නැත්තම් ඉතින් මට වෙන්නේ බෙල්ලේ වැරදා ගන්න.